රටෙත් නෙමෙයි මේක මුළු ලෝකෙම ප්‍රශ්නයක්. නමුත් අපේ රටේ උන්ගේ ටිකක් මේක වැඩි. මොන හේතුවද දන්නේ. ඊර්ෂ්‍යාව කියන එක ඇඟ පුරා නියපොත් ඉඳන් තියෙන එකක්. ඒතර මම මෙන්න මේ අවවාද ටික දෙන්න අද හිතුවා දරුවන්ට මේ අන්තිම කාලේ ටිකක් මේ හිත පිහිටුවාගෙන ඉන්න. මෙන්න මේ අවවාද ටික. පළවෙනි දේ තමයි ළමයි හොඳට මතක තියාගන්න මේ විෂය උරන්නේ කසල වලින් පිරිච්ච හිතකට නෙමෙයි. විෂයක් පිහිටන්නේ කුණු පිරිච්ච හිතකට නෙමෙයි. උදාහරණයක් දෙන්නම්. මේක බුදුරජාණන් වහන්සේ දුන්න උදාහරණයක්. මේ දුහවිලි පිරිච්ච දුහවිල්ලෙන් මේ අපවිත්‍ර වෙලා තියෙන රෙදි කෑල්ලකට තින්ත උරන්නේ අඩුවෙන්. හැබැයි තින්ත හොඳට උරාගන්නේ පිරිසිදු රෙදි කෑල්ල. ඒ දුහවිල්ලෙන් අපවිත්‍ර වෙච්ච රෙදි කෑල්ල වගේ තමයි අපේ හිත. මේ කෙලෙස් වලින් අර වගේ මේ වගේ එළියේ තියෙන දේවල් ඔක්කොගේ මේ කාම ලෝකේ ප්‍රශ්න වලින් තැවෙනවා. දවසින් දවස මොනවා හරි කුණු ගොඩක් අපිට එකතු වෙනවා. ඒතර මේ කුණු වටෙන් පිරෙන්න අපේ හිතේ ශිල්පයේ රඳන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ ටිකේ ඔය දරුවෝ යාළුවොත් එක්ක ඕපදුප කතා කරන එක නවත්තන්න. ගෲප් හදාගෙන ඒ ඇතුලේ එක එක යාළුවන්ට ඕපදුප කතා කරනවා නම් එක එක යාළුවන්ගෙන් විකාර කතා කරනවා නම් ඒවා නවත්තන්න. අසභ්‍ය දර්ශන බලනවා නම් ඒවා නවත්තන්න. ඒවා නවත්තන්න. මේ කසල පිරෙද්දී හිතට ශිල්පයේ පිටින්නේ. මේ මතක තියාගන්න. මොකද බොහෝ අය මේවා නෙමෙයි කියන්නේ මේ පැය මෙච්චරක් පාඩම් කරන්න කියලා තමන් හදපු සැලස්මක් ගැන දරුවන්ට කියනවා. සමහර දරුවන්ට ඒ සැලස්ම හොඳයි, සමහර දරුවන්ට ඒක හොඳ නැහැ. හැබැයි මම දන්නේ එක දෙයක් තියෙනවා. කවුරු හරි මේ ලෝකේ කොහේ හරි වේවා මොන මට්ටමේ බුද්ධි මට්ටමේ දරුවෙක් හිටියත් මම එක දෙයක් දන්නවා. මොකද ඒ දරුවගේ හිතේ අර බාහිරින් ගොඩ ගැහිච්ච ප්‍රශ්න වැඩි නම් ඒ දරුවට ශිල්පේ උරන්නේ නැහැ. කාගේ සැලස්ම ගැහුවත් අන්තිමේට ඒ දරුවට පාඩම් කරගන්න බැරුව යනවා. ඒතකොට ඒ නිසා ඔය දරුවෝ මේ ටිකේ මේ ළමයි එකතු වෙලා ඕපදූප කතා කරන එක හැක්කේ තාක් නවත්තන්න. ඊට පස්සේ Tamanට දැනෙනවා නම් Tamanට ප්‍රශ්න දාන යාළුවෙක් ඉන්නවා කියලා. දැන් සමහර ළමයි එහෙමයි. සමහර ළමයි ගෙවල් වලට කතා කරලා අනිත් යාළුවට ප්‍රශ්නයක් දෙන්නේ. දැන් අපි හිතමු ධාරා විද්‍යුතය පාඩම ෆිසික්ස් වල. එක ළමයෙකුට හිතෙන්න පුළුවන් මේ ධාරා විද්‍යුතය ඒතරට අමාරුයි කියලා. ධාරා විද්‍යුතය තමයි මොකක්ද සිද්ධාන්තයකම අපි ධාරිත්‍රක. එහෙම නැත්නම් ප්‍රතිරෝධක කියලා ගමු. මොකක් හරි දෙයක් සමක ප්‍රතිරෝධය වෙනවා කියමු. ඒතර අන්න ඒ වගේ දෙයකදී එක ළමයෙක් අපි හිතමු යාට ඒක අමාරුයි. දැන් මේ අමාරු දරුවා මේක තමන්ගේ යාළුවන්ටද කියන්න ඕන නැත්නම් ගුරුවරයාටද? සරල ප්‍රශ්නයක් නේ. දැන් අන්ධයෙක් තවත් අන්ධයෙක්ගෙන් පාරක් අහලා තේරුමක් නැහැනේ. එතකොට ඒක අන්ධයාගේ හැරමිටි પરම්පරාව වගේ වෙනවා. අන්ධයාගේ හැරමිටි પરම්පරාව කියලා එකක් තියෙනවානේ. කාන්තාරයකට වගේ තැනකට අන්ධයෝ දාලා අතරමං කරපුවාම ඒක අන්ධයෙක් තව අන්ධයෙක්ගේ හැරමිටි අල්ල ගන්නවා කියනවා. ඒ අන්ධයාගේ හැරමිටි තව කෙනෙක් අල්ල ගන්නවා කියලා කොහොම යතපත ගාලා. ඉතින් කොහොම හැරමිටි පොවලිමට අල්ලගෙන හිටියත් ඉස්සරහම ඉන්නේ අන්ධයෙක්. කොහේ යයිද දන්නේ නැහැ. කාටවත් ඇස්පෙන්නේ නැහැ. ඒ වගේ තමයි දරුවන්ගෙන් මම දැකලා තියෙනවා ගොඩාක් මේ ගෲප් හදාගෙන ගෲප් ඇතුලේ ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. ඒක කරන්න එපා. ඔය දරුවෝ පුළුවන් තරම් මේ ටිකේ ගුරුවරු ඇසුරු කරන්න. දැන් මම පුද්ගලිකව මට හදලා දෙන්න පුළුවන් අවකාශය ඇතුලේ අපිට ලොකු ප්ලැට්ෆෝම් හදලා ඉන්න වෙලාවක් නැහැ නේ. හැබැයි හදලා දෙන්න පුළුවන් අවකාශය ඇතුලේ මට ගෲප් මම හදලා දීලා තියෙනවා. ඒ වගේ මම ඉන්නවා. මට පේනවා ළමයි දාන ප්‍රශ්න. සමහර වෙලාවට මම පුද්ගලිකව ඇවිල්ලා මම උත්තර දෙනවා. සහ ඒ වගේ තව ඉන්නවා මගේ අනුදැනුම යටතේ ඉන්න ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ. ඔයාලගේ අයියලා අක්කලා. සමහර අය මේ වෙනකොට මෙඩිකල් ෆැකල්ටි වල ඉගෙන ගන්නවා. එතකොට ඒගොල්ලොත් ඒ පුළුවන් ප්‍රශ්න වල උත්තර දෙනවා මගෙන් අහලා. හරි මගේ අවවාද අනුව, විෂය දැනුම අනුව. ඒතර ඒ වගේ එහෙමයි පුතේ මේ විෂයන් වලට අමාරු තියරි වලට උත්තර හොයන්න දැන් සමග ප්‍රතිරෝධය වගේ එකක් අපිට දන්නේ නැහැ. මම බයෝනේ. බයෝ ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. එතකොට මේ වගේ ෆිසික්ස් ගුරුවරයාව සම්බන්ධ කරගන්න, කෙමිස්ට්‍රි ගුරුවරයාව සම්බන්ධ කරගන්න. මේක විද්‍යාව විෂය කරන්න නැති ළමෙක් නම් ඔයා මේ පුතේ දැන් සම්බන්ධ කරගන්න ඕන ඔයාගේ විෂයට අදාළ ගුරුවරයාව. එහෙම සම්බන්ධ කරන ගුරුවරයා එක්ක සම්බන්ධ කරලා තියාගන්න ඕන. ඔක පළවෙනිම දේ. හොඳට මතක තියාගන්න ප්‍රශ්න දාන යාළුවෝ ඇසුරු කරන්න එපා. එතකොට හිත කසල වලින් පිරෙනවා, කුණු වලින් පිරෙනවා. Tamanට පාඩම් කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතමු අර සමග ප්‍රතිරෝධයේ අමාරු ළමයා. තව යාළුවෙකුට මේක කතා කරලා කියපු ගමන් දැන් අපි හිතමු සාධාරණ වගේ පේන ප්‍රශ්නයක් කියලා. එතකොට අර යාළුවත් එයාටත් නැති ප්‍රශ්නයක් වැටුණා වෙනවා. දැන් සමහර ළමයින්ගේ ඔළුව වලට එහෙම එකක් තියෙනවා. කලින් එයාට ඒක අමාරු නේ. හොඳට හිත අවසල බලන්න දරුවන්. දැන් මම හිතලා දැන් මම මේක කියද්දි හිත අවශ්‍ය ඒක. තමන්ගේ හිතනේ අවසල බලන්න. කලින් මේ ප්‍රශ්නේ නේ. හැබැයි යාළුවෙක් කිව්වා දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම යාළුවෝ ඉන්නවා සොමිනෝනා වගේ තැන් වල ගිහින් කියෝ ගිහින් ප්‍රශ්න බෙදන ගමීම. ඉතින් ඒ යාළුවෝ ඇසුරු කරන එක නවත්තන්න ඕන. මොකද දැන් පුද්ගලිකව අපි නම් කැමති නැහැ වෙන කෙනෙකුට ප්‍රශ්න දෙන්න. අපේ තියෙන ප්‍රශ්නයක් විසඳාගත හැකි කෙනෙකුට තමයි අපි කතා කරන්නේ. ඒ ප්‍රශ්නේ අනිත් අයට තියෙනවද කියලා බැලුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේ. ඒ නිසා ඔය දරුවෝ පළවෙනි දේ කරන්න ඕන තමන්ට තියෙන ගැටලුව තමන්ගේ යාළුවන්ට කියන්නේ නැතුව ගුරුවරයෙකුට කියන්න ඕන. ප්‍රශ්න බෙදන කෙනෙක් වෙන්න එපා. දෙවෙනි එක වෙන්න ඕන. එහෙම අර අන් අයට ප්‍රශ්න බෙද යන යාළුවෝ ඇසුරු කිරීම අතහරින්න. මේක නොකළොත් දිගින් දිගට මේ ඇසුර පැවැත්වුවොත් විභාගයට කලින් දවසෙත් ඔය යාළුවෝ සමහර ළමයි ඉන්නවා ගෙවල් වලට කෝල් කර ඔයාලා දන්නවද අනුමාන ප්‍රශ්න පත්‍රයක් ඇවිල්ලා තියෙනවා. ඒක කරන්න මේ අසවල් සර් එව්වේ කියලා. සමහර ළමයි හිතාමතාම කරන පුතේ මම අවුරුදු 13ක් තිස්සේ උගන්වන්නේ. අපි දන්නවා අපිට එහෙම සිද්ධි ආරංචි වෙලා තියෙනවා. අනිත් ළමයිගේ මානසික මට්ටම වටන්න සමහර ළමයි කරන උපක්‍රම අසත්පුරුෂ යාළුවෝ මිත්‍ර ද්‍රෝහී යාළුවෝ කරන උපක්‍රම. එහෙම කියලා මේ අමාරු පේපර් එකක් දෙනවා. ඒක අර මෙතන එහෙමද බං මටත් ඒවපන්කෝ කියලා කොහමද යන්න දැන් එවනවා. ඒ වහම මෙතෙක් පාඩම් කරපු විෂය නිර්දේශ අදාළත් නැහැ සමහර විට. විෂය නිර්දේශින් පිට. සමහර මේ ගුරුවරුත් ඉන්නවනේ සමහර අය ඉන්නවනේ තමන්ගේ කලර්ස් පෙන්වන්න විෂය නිර්දේශයට අදාළ නැති මහා දරුණු ගණේ ප්‍රශ්න දාලා මේ මිතුවක් මේ සාමාන්‍ය මනුස්ස ලෝකයකට හදන්න බැරි ඒවා දාලා පේපර් හදලා යවනවා. ඉතින් ඕක සමහර අය කරලා තියෙනවා ඉතිහාසයක් තියෙනවා. හරිද? සමහර අය කරලා තියෙනවා තමන්ගේ පන්තියේ තමන්ගේ පන්තියේ දරුවන්ගේ ප්‍රතිඵල හදාගන්නත් අනිත් අයගේ ප්‍රතිඵල වට්ටන චේතනානුත් කරපු අයත් ඉන්නවා කියලා අහලා තියෙනවා අපි. හරි? ඒ වගේ මේ ඇතුලේ ලොකු මාෆියා තියෙනවා. ඒ නිසා මේ කුරුමානම් ප්‍රශ්න පත්‍ර අරම මේවා ආවා කියලා තමන්ගේ ගුරුවරයාට දැනුම් දෙන්නේ නැතුව ඔය යාළුවෝ හරහා කරන්න යන්න එපා. ඔයාලා අසරණ වෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ හිතේ වද දෙනකොට පාඩම් කරන්න හිත පිහිටන්නේ.
පොත අතට ගන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරන්න හිතේ පිරියක් තියෙන්න බෑ පුතා. සතුටක් තියෙන්න ඕනේ. ඒ සතුට නැති කළා දානවා. අසත්පුරුෂ යාළුවෝ, මිත්‍ර ද්‍රෝහියෝ අඳුනගෙන අයින් කරන්න. අඳුනගෙන අයින් කරනවා. ඔයාලට ඒක හුරු වෙන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? ඔය සමහර ළමයිට මිත්‍ර ද්‍රෝහියා අඳුන ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කෙතනක වදාරනවා. සත්පුරුෂයාට පුළුවන් කියනවා මේ කෙනා සත්පුරුෂයෙක්, මේ කෙනා අසත්පුරුෂයෙක් කියලා අඳුන ගන්න. අසත්පුරුෂයින්ට මෙයා සත්පුරුෂයා කියලා හොයන්නත් බෑ කියනවා. මෙයා අසත්පුරුෂයා කියලා හොයන්නත් බෑ කියනවා. අසත්පුරුෂයාට. එයා අසත්පුරුෂයා සත්පුරුෂයෙක් කියලා හිතාගෙන අසත්පුරුෂයෙක් ලං කරගන්නවා කියනවා. අසත්පුරුෂයෙක් කියලා හිතාගෙන සත්පුරුෂයා බැහැර කරනවා කියනවා. ඒ අසත්පුරුෂයන්ගේ හැටි. ඒ නිසා ඔය දරුවෝ දැන් මම මේ දෙන අවවාද අහලා මේ අහන මොහොතේ ඉඳන් හිත හදාගෙන හිතේ පිහිටව ගන්න ඕන මම සත්පුරුෂ ගුණ ඇති කරගන්නවා කියලා. ඔය දරුවෝ සත්පුරුෂ ගුණ ඇති කරගන්න ඕන. සත්පුරුෂ ගුණ ඇති කරගත්තාම පුතේ ඔයාලට පුළුවන් කවුද සත්පුරුෂ කවුද අසත්පුරුෂ කියලා වෙන් කරලා අඳුරගන්න. මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒවා ඒ කාන්තෙන් සත්‍යයි. බුදුරජාණන් වහන්සේලා යම් දවසකද ධර්මය අවබෝධ කරන්නේ යම් දවසකද පිරිනමම් පාන්නේ ඒ තාක් මොහොත දක්වා වදාරන සියල්ල පරම සත්‍යයි. ඒ නිසා කරුණාකරලා මේ ගුරුවරයාගේ අවවාදයට කීකරු වෙන්න. ගුරුවරුන්ගේ අවවාදයට කීකරු වෙන්න. සත්පුරුෂ ගුණයක් තමයි සත්පුරුෂ ගුණ ප්‍රබලම සත්පුරුෂ ගුණය තමයි කෙලෙහි ගුණ සීකිරීම. දැන් මේ ටිකේ ඔන්ලයින් කර බොහොම අමාරුවෙන් මහන්සියෙන් උගන්වන ගුරුවරුන්ට බැන බැන නම් ඉන්නේ. අර සර්ගේ ගණන් වැඩි. ඔකට වේද නොමිලේ උගන්වන්න. මේ ගුරුවරයාගේ මෙහෙම හොඳයි. ආන්න එහෙම ගුරුවරුන්ට බැන බැන නම් ඉන්නේ. ඒක සත්පුරුෂ ගුණයක් නෙමෙයි. ඔය ඔහොම බැන ඉන්නකොට ඒ දරුවන්ගේ අර අසත්පුරුෂ ගුණනේ මෝරන්නේ. එතකොට සත්පුරුෂ අසත්පුරුෂ යාළුවෝ වෙන් කරලා අඳුර ගන්න බෑ. අර ගෲප් වලට ඉබේම වැටෙනවා. වැටුනම ප්‍රශ්න පිට ප්‍රශ්න ආයේ කෙලින්ම අර සත්තුවත්තේ සතේගේ කූඩුවකට වැටෙනවා වගේ. ඉතින් ප්‍රශ්න වලින් පීඩා විඳින්මින් ඉතින් නිින්ද යන්නේ පාඩම් කරගන්න බෑ. සමහරවිට නිින්ද යනවා වැඩි පාඩම් හිටින්නේ ප්‍රශ්න ලෝකයයි. ඒකයි මම මේ කල්පනා කරේ මේ එළිය පටලෙවිලි ගොඩක් තියෙන හින්දා දරුවෝ ගැන සෙනෙහසින් මේ අවවාද ටික දෙන්න. ඊළඟට ඔය දරුවෝ මතක ඇතිව ඔයාලා මෙච්චරක් පාඩම් කළා මෙච්චර වෙලාවක් ඇහැරලා ඉන්නවා කියලා යාළුවන්ට කියන්න එපා. ඔතනින් හානි දෙකක් වෙනවා. එකක් තමයි තමන් එහෙම කීවහම සමහරවිට ඊර්ෂ්‍යා සහගත යාළුවෙක් නම් තමන්ට ආපහු මේ වැඩේ කරන්න බැරි වෙන විදිහේ බලපෑම් ඒ අනිත් යාළුවා තමන්ට කරන්න ඉඩ තියෙනවා. අපේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි මේක රටෙත් නෙමෙයි මේක මුළු ලෝකෙම ප්‍රශ්නයක්. නමුත් අපේ රටේ උන්ගේ ටිකක් මේක වැඩි. මොන හේතුවද දන්නේ. ඊර්ෂ්‍යාව කියන එක ඇඟ පුරා නියපොත් ඉඳන් තියෙන එකක්. තව ටියුෂන් ගුරු අතරක් තියෙනවානේ. එහෙමත් තියෙනවා. යාළු ළමයි අතරක් තියෙනවා. හැම ක්ෂේත්‍රයකම තියෙනවා. මේ නැති එකක් නෑ. හැම ක්ෂේත්‍රයකම තියෙනවා. ඒක මේ අපේ රටේ උපදින සමහර උප්පත්ති දෝෂ තියෙන කාලකන්නිගේ ප්‍රශ්නයක්. ඊර්ෂ්‍යාව. මේක දිගට දල්ලනවා. ඉතින් ඊර්ෂ්‍යාව වඩන කෙනාට ඊර්ෂ්‍යාව සතුටක්. ඒ ආහාරයක් වගේ. ඉතින් එයා ඊර්ෂ්‍යාවෙන් තමයි සතුට වෙන්නේ. එයා සතුට වෙන්නේ අනිත් කෙනෙක්ගේ දුක දිහා බලලා. පීඩාවක් දිහා බලලා සතුටක් දිහා බලලා සතුට වෙන්න හිතක් එයාට නෑ. සතුටක් දිහා බලලා සතුට වෙන්න හිතට කියන මුදිතාව. ඊර්ෂ්‍යාව විරුද්ධ එක. එහෙම එකක උට නෑ. ඊර්ෂ්‍යාවෙන් බර හිත නිතර කැමති තව කෙනෙක් අනුතරේ වැටෙනවා දකින්න. හොඳයි නියමයි. එහෙම කියන්නේ. ඔය සමහර අයගේ තියෙන කටේ වචනයක හොඳ වැඩේ කියලා එකක්. තව කෙනෙක්ගේ දුකකදී හොඳ වැඩේ කියලා කියන්න හිතනවා නම් සතුරෙක්ගේ හරි. තමන්ගේ හතුරෙකුට හරි පීඩාවකදී හොඳ වැඩේ කියලා කියන්න හිතනවා නම් ඒක හොඳ ගතියක් නෙවෙයි. දැන් ඔය පුතාලත් කරනවා නම් මේක අතාරින්න ඕන. හරි? හොඳ වැඩේ. ඒ මොකද්ද? ඒ වෙන කෙනෙක්ගේ අනතුරකදී සතුට වෙනවා. මේ ස්වභාව අපිට හිතෙන්නේ මේ වචන දෙකයි. හොඳ වැඩේ. වචන දෙකයි. වචන දෙකෙන් මිනිස්සයා නොමිනිසෙක් වෙලා. එන වෙන්න එපා. දැන් මේ ටිකේම ලංකාවේ මැණික් පොකුරු හම්බ වෙනවනේ. එහෙම මැණික් පොකුරක් වෙන්න. මිල කරන්න බැරි. තේරෙනවද? නැතුව මේ හැම එකටම හොඳ වැඩේ කියින් නැතුව. ඉතින් මේ ඊර්ෂ්‍යා සහගත යාළුවෙක් අතරට ඔයාලගේ කතාව ගිය ගමන් මොකද වෙන්නේ? අර ඊර්ෂ්‍යා සහගත යාළුවා ඔයාලට මේක කරන්න බැරි වෙන විදිහේ දේවල් එකතු කරනවා. දැන් අපි හිතමු ගෑනු ළමෙක් තව ගෑනු ළමෙක්ට කියනවා. මොකන්ද කියන්නේ මචං? හරි මොනවද කියලා කියනවා ඉතින්. හලෝ කියනවා. ගෑනු ළමෙක් ගොඩාක් හලෝනේ කියන්නේ. ඔයා දන්නවද හලෝ මේ හලෝ ඒ හලෝ කියලා උන කියන්න පටන් ගන්නවා. කෝල් එක කරන්. මම නම් ඊයේ රෑ 2 වෙනකන් හැරපාන්දර 2 වෙනකන් හැරන් හිටියා. මම මෙච්චරක් පාඩම් කරන කෙල්ලෙක් කියනවා. අනිත් කෙල්ල මේක අහකට ඊර්ෂ්‍යා සහගත ගෑනු ළමෙක් නම්. ගෑනු භේදයක් නෙමෙයි මේ. පිරිමි අතරත් ඔය වැඩේම තියෙනවා. ඉතින් ඊර්ෂ්‍යාව ආව ගමන් අනිත් ළමයා ටක් ගාලා හිතනවා අම්මා එහෙනම් මට කලින් මෙයා මෙඩිසින් යයි. මේ මට කලින් මේක වැඩ කරේ මම මේක වැඩ කරයි කියලා ටක් ගාලා මොකද කරන්නේ? අර ළමයාගේ මේ වැඩේට බාධා වෙන මොකක් හරි එකක් එකතු කරනවා. සමහර අය ඉන්නවා. මම මේ දරුවෝ මේ අනතුරටපත් වෙන්න කලින් කියන්නේ මේවා මේ කලින් අහලා මේ කලින් පිට කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒකත් එක choice එකක්. මේක අහලා අනේ මේක ඇත්ත නේද කියලා හිතලා ගලපගෙන මේ අනතුරින් බේරෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් මොකක්ද ගන්න කියලා තේරුම් ගන්න ඕනේ බුද්ධිමත් ළමයි. ඊට පස්සේ වෙන්නේ අර යාළුවා සමහරවිට ගැන ළමයි ඉන්න එක පිරිමි ළමෙක් නම් ඉක්මනට මේගොල්ලෝ කරන වැඩක් තමයි මෙහෙම එකක් මේ බ්‍රෝකර්කම. බ්‍රෝකර්ලා ඉන්නවා. අඩු ගන්නට හොයා ගන්න. ටක් ගාලා කියනවා ඔබ දන්නවද මේ අර අයියා කෙනෙක් හිටියා අර අසවල කියලා නම කියලා. ඒ අයියා උඹ ගැන ඇහුවා මේ ඊටේද? ඒ අයියා මට chat කරනවානේ. ඔව් ඉන්න ගමන් ඇහුවා මේ මං කිව්වා මේකද කියලා. ඉතින් අනිත් මන් දන්නේ අයියා ටික ඉන්ට්‍රෙස්ට් උඹ ගැන මේ ටිකක් හොයනවා. අයිතන මිනිහයි ක්‍රෂ් එක උඹ. ඔන්න දානවා විස බීජයක්. දැන් මම දැන් රාගය ප්‍රහාණය කළා නැත්තම් ඒ අහගෙන ඉන්න ළමයා අනාගාමි වෙලා නැත්තම් එහෙම නැත්තම් අරහත්ත්වයටපත් වෙලා නැත්තම් ඔයාලා දන්නවනේ ඔයාලා මාර්ගඵල ලබලාද නැද්ද කියලා. රාගය තියෙනවා එහෙමනම්. උතුරන්න තියෙනවා. ඒක අර ප්‍රකට කරන්නේ නැතුව ඉන්නවා සංගවාගෙන. ඉතින් රාගය මම කිව්ව ඒ ඉහළ මාර්ගඵල අවබෝධයක් නැත්නම් රාගය තියෙනවා නිදාගෙන වගේ. දැන් නිදා සිටින රාගයට අර ළමයා තමයි මේ වතුර ඉහළ නැගිටවන්නේ. අන්න රෑ දවල් ඔය වෙලාවක් කලාවක් නැතුව දැන් මතක් වෙන්න ගන්නවා. අර අයියා මං ගැන ඇහුවා කිව්වා. ඒක දැන් කොල්ලෙක් නැතිව නංගි මං ගැන ඇහුවා කිව්වා. නංගියා ගගා ඔන්න පටන් ගන්නවා. TikTok එකේ ඊට පස්සේ ඌට වෙන වැඩක් නැහැ. නංගියෝ ගගා පටන් ඉතින් ඕවා දානවා අපිටත් එවනවා ඌට මාරු වෙලා. සමහරවල් එවනවා. මේ කෙල්ලට යවන මෙසේජ් එවනවනේ අපිට කිසි විල්ලෙන්ජාවක් නැතුව. ඉතින් පස්සේ මේ අන්සෙන්ඩ් කරනවා.
ඒකට අපි බලලා තමයි. ඉතින් ඒ වගේ මේ ඔන්න වෙන වැඩි. ඔය උගලට ආවුනොත් මේ අවසාන මාසෙනේ මට දුක ඒකයි සමහර ළමයි අවුරුදු 13ක් ඉගෙනගෙන 13ක් ඉගෙනගෙන අනිත් ළමයි සෙල්ලම් කරන අතරේ සෙල්ලම් වලට හිත දෙන්නේ නැතුව පොතපතට හිත දීලා හොඳට ඉගෙනගෙන අන්තිම මාස තුනේ ඔය වලට වැටිලා විභාගය යන ගන්න ඕනේ මොන අපරාධයක්ද නේ මොන අපරාධයක්ද මොකද ඔය වගේ එකකට අහුන ගමන් උනාටු වගේ මේක ඔළුවේ එහෙම යනවා ඉතින් ඔන්න ඕකයි පුතේ ඔය ඊර්ෂ්‍යාකාර යාළුවන්ට අහුනම වෙන්නේ එහෙනම් මොකද කරන්න පුළුවන් කරන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි අන් අයගේ හිත් දිහා බලලා මොහු ඊර්ෂ්‍යාවෙන් පසුවන්නේද වගේ එකක් හොයලා එයා අයින් කරන්න. ඉතින් මම දන්නේ එච්චර මහා බුද්ධියක් ප්‍රඥාවක් කියන්නේ පරචිත්ත විඥාන ඥානෙම එකක් නේද? එහෙම එකක් අපිට නැහැනේ. එහෙනම් කරන්න තියෙන එකම දේ මොකද්ද? කට පරිසම් කරගන්න. කට පරිසම් කරගත්තාම හරි. පාඩම් කරන වෙලාවල් එළියට කියන්නේ නැහැ. ඒ බොරු කියන්නත් මේ කියන්නේ. දැන් අපි හිතමු දැන් දෙකට පාඩම් කරන දෙකකට පාඩම් කරලා ඇත්ත සැලකුත් වෙලාවන්නේ. ඒ දරුවා නිදාගෙන පහවදා නැගිටලා ලෝකෙටම ගල් පැලෙන කෙබර ඇරලා හරියන්නේ නැහැ. මචං මං ගියේ නම් 8ට නිදාගත්තා. ඒ දැන් එතකොට දැන් එක පවක් නොකර තව පවක් කරනවා. බොරු කියනවා. ඒක කරන්නත් එපා. නිහඬව ඉන්න. තමන් වැඩ කරන ප්‍රමාණ කියන්නේ. සද්ද නැතුව ඉන්න ඕන. යාළුවෙක් අහයි සමහර විට. අහනවා සමහර යාළුවෝ. මචං ඔබ කීය වෙනකන් ඉන්නවද බං සාමාන්‍ය ගොඩක් වැඩ කරනවද? එතකොට කියන්නේ යාට ඔබ මචං ඉතින් මට පුළුවන් ප්‍රමාණය කරනවා. වැරදි නෑනේ. වැරදි නෑ. මට පුළුවන් වෙලාව වෙනකන් ඉන්නවා මචං. ප්‍රයෝගකාරී වෙන්න. බොරුවක් නෙමෙයිනේ. ප්‍රයෝගකාරී වෙන්න. මොලේ කල්පනා කරන්න. අනිත් එක තමයි යාළුවන්ගෙන් අහන්නේ ඔයා කොච්චර වෙලාවක් ඉගෙන ගන්නවද? ඔයා කොච්චර වෙලාවක් හැරලා ඉන්නවද? ඒ යාළුවා අතහරින්න. ඒක තමන්ගෙන් නිතර අහන ප්‍රශ්නයක්. මොකද ඒ ළමයා තමන් ගැන නෙමෙයි හොයන්නේ. අනිත් අය ගැන හොයන්නේ. ඒ අය භයානකයි. මම හිතන්නේ උදාහරණ මෙහෙම කොහෙන්වත් තාම සමහරට අහන්න නැතුව ඇති සමහර වෙලාවට අහලා තියෙනවා නම් කවුරු හරි මෙයාවද දීලා තියෙනවා නම් ඒ කෙනාට කෘතවේදී වෙන්න. ඒ කෙනා ඔයාලට ආදරේ කෙනෙක්. මේ වැඩ කරන්නේ නැති මේ එක එක බයිලා ගන්නවට වඩා දරුවෝ හිතෙන් වැටෙන්නේ මේ වගේ. කොච්චර ලොකු මීටරයක් වුණත් උසලා පොළවේ ගහන්න පුළුවන් මේ දේවල් වලින්. ඒ නිසා ඔය දරුවෝ පුළුවන් තරම් මේ ටිකේ පරිස්සම් වෙන්න. තමන්ගේ දේවල් එළියට කියන්නේ නැහැ. නිහඬව සංගවා තියාගන්න. අපි හිතුව ඔන්න රත්නපුරේ ළමයෙක් ලොකු මැණික් පොකුරක් හම්බ වෙනවා මේ ළමයාට. හම්බුනාම මේක ඔයාලා පෙන්න ගිහින් හරියනවද? නෑ. මේක ගිහිල්ලා අදාළ බලධාරීන්ට පෙන්නනවා මිසක් ගමේ මේක පෙන්න ගියොත් පහවදා බෙල්ලක් නැතු වෙනවා. ඒ වගේ අපිට තියෙන වටිනා දේවල් අපි හැම එළිය පෙන්න යන්නේ නැහැ. වටිනා දේ සංගවා ගන්න ඕන. බුද්ධිමත් කෙනා කරන්නේ වටිනා දේ සංගවගෙන ආරක්ෂා කරගන්න එක. ඒ නිසා ඉගෙන ගන්න පුළුවන්කමක් කියන්නේ ඇහැරලා පාඩම් කරගන්න පුළුවන් කියන්නේ පාඩම් මතක හිටිනවා කියලා කියන්නේ වටිනා දේවල්. ඒවම එළිය කියන්නේ නෙමෙයි. ලස්සනට වැඩි කරලා ඉවර කරන්න. ඊළඟට දරුවන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ යාළුවෙක් ඇවිල්ලා තමන්ගෙන් හරි යහපත් විදියට ප්‍රශ්නයක් අහුවොත් අපි හිතමු අනේ මචං මට මේක චුට්ටක් තේරෙන්නේ නැහැ. ඔබට පුළුවන් නම් මට මේක කියලා දෙන්න කියලා. ඒ යාළුවා ගැන මෙතනින් කියලා දෙන්න. ආදරෙන් කියලා දෙන්න. ඒක වෙලාවක වෙන් කරගෙන ඒක කියලා දෙන්න. කියලා දෙන්න තමන්ට පිහිටනවා. ඔය සෙල්ලම් නෙමෙයි. තව කෙනෙකුට උගන්වනවා කියන්නේ පුතා. ඒක තමන්ට මහා පිනක් උපදින දෙයක්. යහපත් දෙයක් උගන්වන්න ඕනේ. යහපත් දෙයක් උගන්වනවා කියලා කියන්නේ ඒකනේ දැන් ගුරුවරු කියන පිරිස සමාජයේ අදටත් වැඳුම් ලබන්නේ. ළමයි කී දහහකින් වැඳුම් ගන්නවදනේ. මිනිස්සෙක් තවත් මේ මනුස්ස ලෝකෙ ඉපදිලා තවත් මිනිස්සෙන්ගෙන් වැඳුම් ගන්න තරම් පූජනීයත්වයට පත් වෙනවා කියලා කියන්නේ ඒක සෙල්ලමක් නෙවෙයිනේ. ඒ නිසා තව ළමයෙකුට උගන්වන්න ඔයාලට පිහිටයි. ඒක අනිවාර්යෙන් පිහිටන හොඳට.